වෙළඳපොලේ කෑම පිසීමට භාවිතා කරන තෙල් වර්ග ගණනාවක් තියෙනවා. ලංකාවේ නම් අපි බහුලවම භාවිතා කරන්නේ පොල් තෙල්. නමුත් ඊට අමතරව එළවලු තෙල්, ඔලිව් ඔයිල්, තල තෙල් වැනි තෙල් වර්ග කිහිපයක්ම වෙළඳපොලේ දැක ගන්නට පුළුවන්. ඉතින් මේවා අතරින් ඔබේ ගෙදර කෑම උයන්න සුදුසුම තෙල් වර්ගයක් තෝරගන්නේ කොහොමද? එහිදී ඔබ සැලකිලිමත් විය යුතු කාරණා මොනවද? ඒ පිළිබඳව අද අපි කතා කරමු. අංක 1. වර්ජින් සහ එක්ස්ට්‍රා වර්ජින් තෙල් කියන්නේ මොනවද? වෙළඳපොලේ ඇති බොහෝ තෙල් බෝතල් වල ඔබ දැකලා ඇති තෙල් වර්ගයේ නමට ඉහළින් එක්ස්ට්‍රා වර්ජින් ලෙසින් නම් කර ඇති අන්දම. අපි භාවිතයට ගන්න පොල් තෙල්, සන්ෆ්ලවර් ඔයිල්, ඔලිව් ඔයිල් සහ ඇවෝකාඩෝ ඔයිල් වැනි විවිධ තෙල් කාණ්ඩ අතුරින් පිරිපහදු කළ සහ පිරිපහදු නොකළ ලෙසින් තෙල් කාණ්ඩ වර්ග තියෙනවා. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය යෙදූ සහ නොයෙදූ තෙල් වර්ග. උදාහරණයක් විදිහට පොල් තෙල් කියලා කියන්නේ රසායනිකව පිරිපහදු නොකළ එක්ස්ට්‍රා වර්ජින් තෙල් වර්ගයක්. ඉතින් තෙල් වල පරාසයක් විදිහට ගත්තාම සෞඛ්‍ය සම්පන්න තෙල් ලෙස සැලකෙන්නේ එක්ස්ට්‍රා වර්ජින් ලෙසින් නම් කෙරූ තෙල් වර්ගයි. නමුත් ඒ තරම්ම අත්‍යවශ්‍ය ලෙසින් සැලකිය යුතු දෙයක් නෙවෙයි. මොකද තෙල් ආහාරයට ගැනීමේදී අපි වැඩිපුරම හිතන්න ඕන භාවිතා කරන තෙල් වර්ගයටත් වඩා තෙල් භාවිතා කරන ප්‍රමාණය ගැනයි. අංක 2. ගැඹුරු තෙලේ බැඳීම සහ ටෙම්පරාදු කිරීම සඳහා හොඳම තෙල් මොනවද? ගැඹුරු තෙලේ බැඳීමට සුදුසුම වන්නේ සංතෘප්ත මේදය වැඩිපුරම තියෙන තෙල් වර්ගයි. ඒ අතරින් පොල් තෙල් වල 90%කටත් වඩා තියෙන්නේ සංතෘප්ත මේදයයි. එම නිසා ගැඹුරු තෙලේ බැඳීම සඳහා සුදුසුම තෙල් වර්ගය වන්නේ පොල් තෙල්. නමුත් ඔබ මතක තබා ගත යුතුයි. සංතෘප්ත මේදය කියලා කියන්නේ ඔබට කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ සහ අතුරු ආබාධ රැසක් ඇතිවීමට බොහෝ ඉඩකඩ සකසන මේදාම්ලයක් කියලා. එහෙමනම් ගැඹුරු තෙලේ නොබදින අඩුවෙන් තෙල් භාවිතා වන ටෙම්පරාදු කිරීම වැනි අවස්ථාවලදී ඔබ භාවිතා කිරීමට සුදුසු වන්නේ අනෙකුත් තෙල් වර්ගයි. එමගින් ඔබේ ශරීරයට ලැබෙන මේදාම්ලවල සමතුලිත භාවය සුරකෙනවා. මොකද පොල් තෙල් වල ඔබේ ශරීරයට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය මේදාම්ල සියල්ලම නොමැති නිසා. ඒ සඳහා ඔබට තල තෙල්, සූර්යකාන්ත තෙල්, ඔලිව් තෙල් වැනි තෙල් වර්ග භාවිතා කිරීමට පුළුවන්. ඒ අතරිනුත් ටෙම්පරාදු කිරීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ ඔලිව් තෙල්. මොකද සූර්යකාන්ත වැනි තෙල් වර්ගවල ඔබේ ශරීරයේ තිබෙන ආසාදන තත්ත්වය වැඩි කරන මේදාම්ල බහුල වශයෙන් අඩංගු වෙන නිසා. අංක 3. තෙල් වල ස්මෝකින් පොයින්ට් එකක් ගැන ඔබ දැනුවත්ද? වෙළඳපොලෙන් ඔබ මිලදී ගන්නා සෑම තෙල් වර්ගයකම ලේබලේ ඇතුළත් වන තොරතුරක් තමයි ස්මෝකින් පොයින්ට් කියලා කියන්නේ. සරලවම කිව්වොත් තෙල් රත් කිරීමේදී එය දුම් දැමීමේ ප්‍රමාණය ගැනයි මෙහි සඳහන් වෙලා තියෙන්නේ. ඒත් ඇයි අපිට තෙල් දුම් දැමීමේ ප්‍රමාණය වැදගත් වෙන්නේ? ඒකට හේතුව තමයි දුම් දමන ප්‍රමාණයට ආවම තෙල් වල සංයුතිය වෙනස් වීම. නමුත් මේ බහුලවම බලපාන්නේ පොල් තෙල් හැර අනෙකුත් තෙල් වර්ග වලටයි. ඒකට හේතුව නම් පොල් තෙල් වල සංතෘප්ත මේදය වැඩිපුර අඩංගු වන නිසා දුම් දැමීමේදී සංයුතියේ විශාල වෙනසක් සිදු නොවීමයි. නමුත් උදාහරණයක් විදිහට සංතෘප්ත මේදය සහ අසන්තෘප්ත මේදය 50-50 බැගින් නැති ෆාම් ඔයිල් වැනි තෙල් වර්ග භාවිතා කරනවා නම් දුම් දැමීමේ මට්ටමට පැමිණෙන විට ඒවායේ සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස් වී යනවා. එමකින් එම තෙල් තුළ ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් නම් හෘදයාබාධ සහ පිළිකා ඇතිවීමට මුල් වන රසායනික පදාර්ථය ඇති වෙනවා. ඉතින් දැන් ඔබට වැටහෙනවා ඇතිනේ වෙළඳපොලේ ඇති බොහෝ තෙල් වර්ගවල ස්මෝකින් පොයින්ට් නමින් සඳහනක් තියෙන්නේ මොකද කියලා. මේ සියලු කාරණා හැරුණාම අපි භාවිතයට ගන්න පොල් තෙල් ගැනත් දැනුවත්ව සිටීම අනිවාර්යෙන් වැදගත්. ඉතින් වෙළඳපොලේ ඇති බෝතල් කළ පොල් තෙල් අනෙක්වාට වඩා භාවිතයට සුදුසු තත්ත්වයේ පවතින බවයි පෝෂණ විශේෂඥයන් පවසන්නේ. එයට හේතුව නම් වෙළඳපොලේ ඇති බොහෝ පොල් තෙල් වලට පාම් ඔයිල් වැනි දෑ කලවම් කොට තිබීමයි. ඒවකෙම කොප්පරා භාවිතා කරමින් නිවෙස්වල සාදන පොල් තෙල් නොත් භාවිතයට ඉතාමත් සුදුසුයි. නමුත් එහි ඇති ගැටලුව වන්නේ අපගේ පරිසරයේ ඇති තෙතමනය නිසා කොප්පරා වේලීමේදී ඒ මත ඇතිවන පුස් පොල් තෙල් සෑදීමේදී ඇෆ්ලොටොක්සින් යනුවෙන් තෙල් වලට එකතු වීමයි. පිළිකා කාරකයක් වන ඇෆ්ලොටොක්සින් රත් කිරීමෙන් හෝ වෙන කිසිදු අයුරකින් විනාශ කිරීමට හැකිවන්නේ නැහැ. ඉතින් ඉන් වැළකීමට නම් පුස් බැඳීමට නොබැදී හොඳින් වේලාගත් කොප්පරා භාවිතා කිරීමත් වෙළඳපොලේ ඔබ මෙලදී ගන්නා තෙල්වල මුඩු රසයක් දැනෙනවා නම් ඒවා නැවත නැවතත් භාවිතයට නොගැනීමත් බෝතල් කළ පොල් තෙල් සඳහා යොමු වීමත් සිදු කළ යුතුයි. දැන් ඔබට වැටහෙනවා ඇති කෑම උයන්න තෙල් වර්ගයක් තෝරගන්නකොට ඒ පිළිබඳව මොනතරම්නම් සැලකිලිමත් වෙන්න ඕනද කියලා. ඉතින් මේ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙමින් ඔබගේ නිරෝගීකම ගැන සිතා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අදම ක්‍රියාත්මක වෙන්න.